අභිමානවත් රාජකීය රාජාණ්ඩු පක්ෂයේ වර්තමාන මහරජතුමා කතා කරන්නේ 2029 පැවැත්වෙන ජනාධිපතිවරණ අපේක්ෂකෙක් වශයෙන් තමයි ඉන්නේ. ජනාධිපති අපේක්ෂක ස්වාධීන අපේක්ෂකතුමා. මම මේ කතා කරන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් මේ රටේ සියලුම පුරවැසියන්ට දෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඓතිහාසික වසර කෝටි ගණනාවක් මේ රට පාලනය කරපු 1798 දී මේ 898 දී අපේ පාලනය පොඩ්ඩක් ගිලිහුණා. ඒ තත්ත්වෙම තමයි අදත් තියෙන්නේ. මේ ඊට පස්සේ ඉංග්‍රීසි මහරජුරුවන්ගේ පාලනය ආවේ. දෙකම රාජාණ්ඩු තමයි. ගැටුවක් නැහැ. තාම තියෙන්නේ ඒ මහරජුණිගේ පාලනේ මහරජුණේ කියන්නේ බ්‍රිතාන්‍ය පාලනේ. ඊට පස්සේ බ්‍රිතාන්‍ය පාලනයෙන් පස්සේ කටේට පක්ෂපාතී දක්වපු පිරිස් තමයි දැන් වර්තමානයේ පාලනය කරන යන්නේ. ඉතින් මේ රටේ සංවර්ධනය කරපු ස්වෛරී හේරොත් රජපෙළපති වර්තමාන මහරජතුමා තමයි කතා කරන්නේ. ඉතින් මේ රට අද වර්තමානයේ වෙනකොට හුඟක් මම මේ ලංකා ප්‍රදේශය විදිනකොට දුප්පත් ජනතාව බොහෝමයක් වැඩි. රටේ රත්න අවශ්‍යම මම කල්පනා කරා මේ සියලුම ජනතාවට මම ජනාධිපති වෙන දිනුවාට පස්සේ අවුරුදු 16ක් වූ සියලුම පුරවැසියන්ට රැකී ආරක්ෂා ලබා දෙන්න. මම නිතරම කියනවා මට එක් කරන්න පුළුවන්. මට මගේ තියෙන රැකී ආරක්ෂා කෝටි 3මාරකට වඩා මගේ පුරප්පාඩු තියෙනවා. මගේ ගාව. මට වැඩ ගෙවන්නත් මට මුදලුත් තියෙනවා. ඒ මං විසින් හරි හම්බ කරගත්ත මුදල් නෙමෙයි. මගේ මිමුත්තන් විසින් දාඩිය මහන්සියෙන් මේ ගොවිතැන් කරලා වෙර වීරිය දාලා මේ මහ පොළොවත් එක්ක හැප්පිලා මේ වැව් බැඳලා මේ ගලුත් එක්ක හැප්පිලා නිකන් හිටියේ නෑ. ඔය රාජපුටුරලා රජසැප වින්දේ නෑ. රාජපුටුරලා රජසැප වින්ද නම් එහෙම මේ වැව් හැදෙන්නෙත් නෑ. මේ වගේ ලෝක පූජිත සීගිරි වගේ මගේ යුද පුහුණු මධ්‍යස්ථානයක් හැදෙන්නෙත් නෑ. මේ ශ්‍රී දලදා මාලිගාව වගේ මම ඒ කියන්නේ මගේ ගෙදර ශ්‍රී දලදා මාලිගාව කියලා මගේ ගෙදර දුමල ධර්ම සූරිය මගේ මේ මුතුරන් වහන්සේ හදාගත්ත නිවහල් වල ඉන්න ඒ ගෙදර මට අද ඉන්නත් නෑ. ඒකයි. ඔන්න. ආගම කියලා කියන්නේ මිනිස්සුන්ගේ හදවත් තුළ ගොඩනැගිච්ච ගුණධර්ම. මිසක් මගේ පෞද්ගලික දේපල නෙමෙයි. මොකද මතක තියාගන්න හැමෝම. මට විරුද්ධව නඩුවක් දාන කතාව මම බලා ඉන්නේ. දාන්නකෝ. ඉතින් මේ මහරජතුමා වශයෙන් සුද්ධෝදන මහරජුරුවන්ගේ රජපෙළපතේ එහෙම නැත්නම් හේරොත් රජපෙළපතේ මේ වත්මන් මහරජතුමා වශයෙන් ඊළඟ ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි කියන්න යන්නේ. සියලු ජනතාවටම රැකී ආරක්ෂා ලබා දෙනවා. ඒ රැකී ආරක්ෂා ලබා දෙන්නේ පැය 4ක වැඩ කාල සීමාවක් තුල. එතනින් හැර වැඩ කිරීම සපුරා තහනම්. ඒ රාජ්‍ය මානව ප්‍රඥාම්තියන් වලට විරුද්ධයි. ඒ කියන්නේ මිනිසෙකුට වැඩ කළ හැක්කේ මන් දන්නේ නැහැ. ඒ දා කාලේන අපි රාජ්‍ය ප්‍රතිපත්තියක අපි රාජ්‍ය ප්‍රතිපත්තියක් ඒක නීතියක් නෙමෙයි. නීතියක් වශයෙන් ගන්න බෑ. ඒකද නීතියක් වශයෙන් ගන්න බෑ. තාම නීතිය තේරුම කිව්වේ නෑ. දැන් ඔය මට හරියකට ජෙස් වෙනකන් තාම මම බලා ඉන්නේ. හරියටම එන්න ඕන. ආවනම් හරිම තමයි. මම ඒකයි තාම නීතිය තේරුම කියලා දෙන්නේ නෑ. මොකද මට තියාගන්න එපා. මොකද මට යම් කිසි මොනවා හරි දෙයක් සිදු වුණොත් මට තියෙන්න ඕනේ යම් කිසි දෙයක් තියෙන්න ඕන. තාම නීතිය තේරුම කිව්වේ නෑ. මේක නීතියක් නෙමෙයි. නීතියක් වශයෙන් මේක ගේන්න බෑ. නීතිය කියන තේරුම දන්නේ නෑනේ. දන්නේ නෑ. නිකන් බුරු නිකන් කතන්දර. හොඳ. අපේ හිතේ එන අදහස් නීති නෙමෙයි. ඒක නිසා මේක අනීතියක් වශයෙන් අපිට ගේන්න බෑ. මේ රාජ්‍ය සේවය කියලා කියන්නේ රජුගේ සේවය. රජුගේ සේවය ලබා දෙන්න රජුට හැමෝටම කියලා සේවය කරන්න බෑනේ. ඒක නිසා තමයි පුද්ගලයන් පත් කරන්නේ. ඒ පත් කරනවා විශේෂ වශයෙන් මගේ මූලික කේන්ද්‍ර ස්ථානය. ඒ කියන්නේ කේන්ද්‍රය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මූලික වෙන ස්ථානේ. ඒ කියන්නේ එතෙන් සිට තමයි අපි අපේ කවය හදාගන්නේ. කවය කියනකොට කොහේ මේ දුවනවද දන්නේ මොකද කවය කියලා. ඒ කියලා කියන්නේ ඒ සංවර්ධි ප්‍රතිපත්තිය රැකී ආරක්ෂා දීමනා හෝ මොනියම් හෝ රවුමක් හදාගන්නේ ඒ කේන්ද්‍රයේ ඉඳගෙන. එහෙම නැත්නම් මූලික මුල කියන එක. ඔක කියමුකෝ මුල කියලා. ඔය කේන්ද්‍ර බේන්ද්‍ර ඕනේ නැහැ. මුල ඉඳගෙන තමයි අපි මේ රටේ සියලුම පුරවැසියන්ට මම රැකී ආරක්ෂා ලබා දෙනවා. පැය 4යි වැඩ.
පැය දවස් 30ක් ගන්න මම ඉංග්‍රීසි මහරජුරුවන්ගේ ඒ දවස් 30 අහෝසි කරන්න ඒක එහෙමම තියෙනවා. මොකද හරි. එයාගේ වැදගත් ස්ථානවම තියෙනවා. එයාගේ වැදගත් ස්ථාන තියෙනවා මහරජුරුව බොහොම කියන්නේ එයාගේ පරිපාලන ඔක්කොම කරන සාමිවරු කියන කට්ටියගේ තේරුම දන්නෙත් නැහැ. දැන් ඔයාලා දන්නවා ඇති මේ 1798 මගේ රාජා ඉරාසිංහ පළවෙනි රාජා ඉරාසිංහ මීමුත්තුන් වහන්සේ ඉන්දියාවේ මේ සාමිට බාර දෙලා මුත්තුසාමි සාමිවරයෙක් කියලා කියන්නේ ඇත්තටම පාලකයෙක් ආණ්ඩුකාරවරයෙක්. කියන්නේ අපේ මිමුත්තන් හිටපු ඉන්දියාවේ ආණ්ඩුකාරතුමාට මේ රට බාර දෙනවා කියලා කියන්නේ එයාට මේක කරගෙන යන්න මේක එයාගේ යුද්ධ ශක්තියක් තිබ්බා ඒක යුද්ධ බලෑනියක් තිබ්බා ඒක නේ කඳුළු රාජ්‍යයට ගෙනල්ලා එයාට කියනවා සාමිවරයෙක් කියලා කියන්නේ අපේ මගේ මිමුතුන් වහන්සේ හිටපු සාමිවරයෙක් තමයි ඔය මුත්තුකාමි කියලා කියන්නේ. ඒ කියන්නේ බිතානි මහරජුන්න සාමිවරු හිටියා. ඒ සාමික ඩොනමෝට් සාමි ඇවිල්ලා ලොකු චෝදනාවක් නගලා ගිහිල්ලා තියෙනවා. ඔයාලා දන්නේ නැතිව ඇති. මේ රටේ ජනතාවට දේශපාලන අවබෝධයක් නැහැ කියලා. ඒකේ වැරදිකාරයා කවුද? පොඩ්ඩක් හිතන්න. ඩොනමෝට් සාමිවරයා චෝදනාව නගලා තියෙන්නේ. ඔය මේ උතුවන්කන්ද පැත්තට යද්දි තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් රාජ්‍ය සේවය හොඳ රාජ්‍ය සේවයක් හොඳ ධාර්මික රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වෙනවා. අපි අන්‍යෝන්‍ය වශයෙන් හැමෝටම ගරු කළ යුතුයි. රජු වශයෙන් රටක පුරවැසියන් ගරු කළ යුතුයි. පුරවැසියෝ රජුට ගලකල යුතුයි. ඒ කියන්නේ මේ බලෙන් බලහත්කාරකම් වලින් නෙමෙයි. එහෙම අවශ්‍යතාවයක් නැහැ. හදවත තුල ගුණ නැගුණු භක්තිමය ගෞරවයක් අපි ළඟ තිබිය යුතුයි. අපි බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. අල්ලාහ් දෙවියන් ගරු කරනවා. නබිතුමාට ගරු කරනවා. අපේ ජේසුස් වහන්සේට මම හරි ප්‍රිය කරනම මේ චරිතයක් තමයි මේ ජේසුස් වහන්සේ. හරිම ශ්‍රේෂ්ඨ එයා දෙනවා ලෝකෙට පුදුමාන්තර වූ මේ ඉවසීම, කරුණාව, මෛත්‍රිය පුදුම මිනිස් ගුණාංග ටිකක් මේ ජේසුස් වහන්සේ මුළු ලෝකෙට බෙදා හරිනවා. ඒක හරිම වැදගත්. ඉතින් අද වෙනකොට ලෝකේ වඩාත්ම ජනතාවක් උන්වහන්සේට ගරු කරමින් අදහනවා. ඒ වගේ තමයි අල්ලාහ් දෙවිඳු අපේ නබි නායකතුමා ඒ බුදුදහම ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ තපස්සු බල්ලක වෙලෙන් දෙබෑ දෙන්න. කවුද මේ දෙන්නේ? ජාත්‍යන්තර ඉස්ලාම් කියන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයෝ දෙන්නේ. මේ දෙන්න සේදගොන් කඳු වැටි හරහා බුරුමේ ඉන්දික ආසියාවට වෙළඳාම් කරන්න යද්දි තමයි ඔය මේ ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේදී බුදුන් වහන්සේලා කියන්නේ මගේ මිමුතුන් වහන්සේලා උත්තර බුද්ධත්වයට පත් වෙලා ඉන්න අවස්ථාවේදී කල්පනා කරගෙන ඉඳලා තියෙනවා මේ අනේ මම මෙතෙක් කාලෙක අවබෝධ දහම කාට දේශනා කරන්න කියලා. ඊට පස්සේ ඒ බ්‍රාහ්මණ වංශික රජ කෙනෙක් ඇවිදිලා ඒ කියන්නේ බ්‍රාහ්මණෝ එකට උඩින් යනවා කියලා කියන්නේ බ්‍රාහ්මණික වංශිකයෝ. ඒ කට්ටිය ඇවිදිලා බුදුහාමුදුරන්ට කිව්වලු සිද්ධාර්ථ ගෞතමයනි එහෙම හිතන්න එපා මේකේ තවත් අවබෝධ කරගන්න හුඟක් කට්ටිය බුදුන් ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා එහෙම කියලා සුළු මොහොතකට පස්සේ මේ මඩේ වෙළඳම් කරන්න ආපු ගෑල් 500ක් මඩේ එරුණලු. ඊට පස්සේ මඩේ එරිලා එහෙට මෙහෙට දඟන්නකොට බොහෝම ලස්සන සාන්ත දාන්ත කෙනෙක් ගහක් යට ඉන්නවා දැකලා මේ කට්ටිය ගිහලා වෙළඳෙම කතන්දරේ ඔයාලා දන්නවා මම හිතන්නේ. මට ඕන කතන්දරේ කියන්නේ මේ තපස් බල්ලුක් කියලා කියන්නේ මේ ජාත්‍යන්තර ඉස්ලාම් ව්‍යාපාරිකද ඒ දෙන්නගේ කට්ටිය තමයි ඔය මැද පෙරදිග ඔය රටවල් ටික බෙදාගෙන රජකම් කරන්නේ. ඒ දෙන්නගේ මේ ඒ වියලඳ ව්‍යාපාරිකයන්ගේ දැන් ඉන්න මුණුබුරෝ කියන්නේ සිටුවරු ව්‍යාපාරිකයෝ. ඉතින් ඔව්